අර වතුර ටික ජලාශයට එනකම් ඉන්න අවශ්‍ය නැහැ ජලාශය හිස් කරන්න. ඒක හරි සරල කාරණයක් උතර තියෙන්නේ. ඒ පැත්තේ ඉන්න මිනිස්සු කිව්වේ ඒක මේ මිරිදිය සුනාමියක් වගේ කියලා. ඒ කියන්නේ මේ පැය භාගයක් පැයක් ඇතුළත අඩි 6ක 7ක ඊට වඩා උස ජල කඳක් ඇවිල්ලා බැහැලා ගියා. ඉතින් ඒ ගම් වතුර තත්වයට කොත්මලේ ජලාශයේ ඍජු සම්බන්ධතාවයක් තියෙනවා කියන එක අපි හැමෝම දන්නවා. මම හිතන්නේ ජනාධිපතිතුමාත් ඒ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ඕක ප්‍රශ්න කළා. කොත්මලේ ජලාශය ගැන පැහැදිලි කිරීමක් කරනවා. 27 වෙනිදා ලොකු ජල ප්‍රහාරයක් ආවා. ඉතිහාසයේ වැඩිම ජල ප්‍රමාණය දා තමයි යාවේ. ඊට පස්සේ අපි ඒක රිලීස් කරා. නලාව හඬවලා දොරටු විවෘත කරන්න කොච්චර වගේ කපාරතරයක් තියෙනවද? විනාඩි 10කට කලින් නලාව හඬවනවා. ඊට පස්සේ දොරටු විවෘත කරනකොට ආයෙසරයක් නලාව හඬවනවා. දැන් සමහර තැන්වල මතයක් කියනවා ඕගොල්ලෝ ශනිකව විවෘත කරා වගේ අදහසක්. වහින්න වැස්ස කොච්චරක්ද කියලා අපිට ගන්න පුළුවන්. පහුගිය මම හිතන්නේ අවුරුදු 20කට විතර පිටපස්සට ගන්න පුළුවන්. හරි ලයිව් ගන්නත් පුළුවන්. අපි කියන්නේ ඔකට RRI මොඩල් එකක් ඩෙවලොප් කරලා මෙහෙට වහින වතුර ප්‍රමාණය කොච්චරක්ද කියලා බලලා ඒකෙන් මේ හරියට කොච්චර වතුර ප්‍රමාණයක් එනවද කියලා මෙෂර් කරන්න පුළුවන්. කොත්මලේ ජලාශයේ අපර් කැච්මන්ට් එකේ වර්ෂාපතන මධ්‍යස්ථාන කොච්චරක් තියෙනවද කියලා බලුවා. මිනුම් කිරීමේ මධ්‍යස්ථාන. එතකොට මට එක රිසර්ච් පේපර් එක හවුණා 9ක් තියෙනවා කියලා. තව රිසර්ච් පේපර් එක හම්බුණා 11ක් තියෙනවා කියලා. අපර් කැච්මන්ට් එකේ එච්චර වර්ෂාපතනේ මිනුම් කිරීමේ මධ්‍යස්ථානක් තිබිලා කොච්චර වර්ෂාපතනයක් ලැබුණාද ඒ ජලයේ ටික පැය 7ක් 8ක් ඇතුළත අනිවාර්යෙන් කොත්මලේ ජලාශයට එනවා. ඒතර ඕක මෙෂර් කරගන්න පුළුවන්. අර වතුර ටික ජලාශයට එනකම් ඉන්න අවශ්‍ය නැහැ ජලාශය හිස් කරන්න. ඒක හරි සරල කාරණයක් උතර තියෙන්නේ. උදේ නුවරඑළියට තලවගලේ පැත්තට සෑහෙන වැස්සා. ඉතින් සාමාන්‍ය වැස්සකදී එහෙම යට වෙන්නේ නැහැ ටවුන් එකක් නුවරඑළිය. ඒතර ඒ වතුර ටික අනිවාර්යයෙන්ම කොත්මලේට එනවනේ. ඒක කොත්මලේ ඉන්ජිනියර්ස්ලා දන්නේ නැතුව නෙමෙයි. මේ 27 වෙනිදා රෑ 10 ගානට තමයි ඔක්කොම ගේට්ස් ටික ඕපන් වුනේ. එතකොට තමයි අර ගම්පොළ නගරයට පේරාදෙනියට විශාල ජල කඳක් ආවේ. ඒතර අර ජල කඳ ආවට පස්සේ තමයි ඒකට ප්‍රතිචාර දක්වන්නේ. ඒතර මේක මේ පැය 8ක් 10ක් ඇතුළත කරන්න ඕන වැඩක්. මේක මේ කල් තේල සූදානම් වෙන්නේ එහෙම වක්වා නෙවෙයි. ඒ වෙලාවේ ඒ ලැබිච්ච වර්ෂාපතනයත් එක්ක ඒ වෙලාවේ ශනිකව ගන්න ඕන තීරණයක්. කොත්මලේ හදිස්සි හරි වේලක් හරි කඩලා මොකක් කර ප්‍රශ්නයක් කළා මේකෙන් මේ ඔක්කොම ටික යනවා. හරි. ඒතර ඒක නිකන් ඒක ඒ විනාශය කොච්චරද කියලා හිතා ගන්න බෑ. ඒක කෙලින්ම වික්ටෝරියාකට බලපානවා. එතනින් පල්ලෙහා රන්දේනිකල් රන්ඩැබේ සියල්ලට බලපානවා. ඒ ජලාශයට පල්ලෙහා එන සියලුම මිනිසුන්ගේ ෆෝන්ස් වලට මැසේජ් එකක් යන්න ඕන. අපි මේකේ වාහන දොරටු අරිනවා. ඒ කියන්නේ ජල මට්ටම එකපාරට අඩි 6-7ක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වහාම ඉවත් වෙන්න. ඒවා ශනිකව සිද්ධ වෙන්න ඕන දේවල්. ඕවා පිට රටවල සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මේ අපේ රටේ ගොඩක් ජීවිත හානි සිද්ධ වුණේ තාක්ෂණයේ මදිකමක් කියන එක තමයි මගේ අදහස.